අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 12.1 වගන්තිය යටතේ සාධන ලද නියෝග අනුව අභියාචනා කමිටු සංයුතිය පහත පරිදි වේ. දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් මත සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකටම අභියාචනා කමිටු පත් කළ යුතු වේ. අභියාචනා කමිටුව සමාජිකයන් 5 දෙනෙකුගෙන් සමන්විත වේ. කමිටුවේ සභාපතිවරයා වන්නේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වන අතර එහිදී වැඩ බලන ප්‍රාදේශීය ලේකම්වරයෙකු හෝ රාජකාරී ආවරණය කරන ලබන යම් නිලධාරියෙකු හෝ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නම් කරනු ලබන මාණ්ඩලික ශ්‍රේණියේ වෙනත් නිලධාරියෙකු ඇතුළත් කළ හැක. කමිටුවේ දෙවන හා තෙවන සමාජිකයන් දෙදෙනා වන්නේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තේරීම් කමිටුවට ඇතුළත් නො වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ශ්‍රේණියේ රජයේ නිලධාරීන් දෙදෙනෙකුය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 2025 10ෙහි 10.2 වගන්තියට අනුව මාණ්ඩලික ශ්‍රේණිය වශයෙන් හඳුන්වන්නේ තෘතීය හා ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් වන තනතුරකට බඳවාගෙන ඇති නිලධාරීන්ය. 4 වන හා 5 වන සමාජිකයන් වන්නේ අදාළ ප්‍රදේශයේ සුබසාධක කටයුතු වල සක්‍රියව නිරත වන රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරනු ලබන පුද්ගලයන් දෙදෙනෙකුය. අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත අනුව පනතේ 12.1 වගන්තිය අනුව දෙවනි වටේ අස්සසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් අපිට ඇවිල්ලා තියෙන අභියාචනා සහ විරෝධතා විභාග කිරීමට අදාළව අභියාචනා සහ විරෝධතා කමිටුව තමයි අද මේ විදිහට අපගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස් වෙලා ඉන්නේ. ඒ අනුව මගේ දකුණු අත පැත්තෙන් නියෝජනය කරනවා කමිටුවේ නියෝජිතයන් විදිහට අපගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් දෙදෙනෙක්. ඒ වගේම වම් අත පැත්තෙන් නියෝජනය වෙනවා සිවිල් සංවිධාන නියෝජිතයෝ දෙදෙනෙක් විදිහට කමිටු සමාජිකයෝ අපි 5 දෙනෙක්ගෙන් සමන්විත වෙනවා. එහෙමනම් අද අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා තියෙන අභියාචනා සම්බන්ධයෙන් මුලින්ම විමර්ශනයක් කිරීමක් කරලා කමිටුවේ තීරණය ලබා දීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ මේ IWMS පද්ධතියේ මගේ ගිණුමට ඇතුළත් වෙලා අපි බලමු මොන විදිහේ අභියාචනාද අපිට ඇවිල්ලා තියෙන්නේ. මේ අභියාචනා අනුව අපි මොන වගේ තීන්දුව తీරනද ලබා ගත යුත්තේ කියලා. මෙන්න මේක තමයි අපිට පළවෙනියටම ලැබිලා තියෙන අභියාචනයේ බවට පත් වෙන්නේ. හරි. HH 12 15 09 525 03 26 පොඩ්ඩක් බලන්න මේක. මෙතන මේ දැන් දාලා තියෙන පරණ තොරතුරුයි අලුත් තොරතුරුයි දෙකම බැලුවම මට නම් පේන්නේ මේ ආදායම කියන දේ අඩු කරන්න උත්සාහ කරලා වියදම වැඩියෙන් පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් තොරතුරු වෙනස් කරන්න උත්සාහ කරනවා. ගොඩක් තොරතුරු වෙනස් දැන් බලන්න මේ අර ආදායමේ සෑහෙන අඩුවක් පෙන්වන්න හදනවා අලුත් තොරතුරු වල. දාපු පරණ තොරතුරුත් එක්ක බලද්දි. ඔයාලට මොකද හිතෙන්නේ ඒ ගැන? එතන මම තව දෙයක් එකතු කරන්නම්. චුට්ටක් බලන්න මෙතන මේ තියෙන මේ 5 වෙනි ෆොටෝ එකයි 6 වෙනි ෆොටෝ එකයි. ඒකේ මේ පැත්තක අපිට පේනවා නේද වාහන දෙකක් තියෙනවා මෙයාගේ. ඒකත් එක්ක මේ මම දැන් මේ පල්ලෙහාට බලාගෙන යනකොට මේ ෆොටෝස් වල තියෙනවා මේ ගෙදර කන්ඩිෂන් එකක් ගොඩක් හොඳයි. ජයන හොඳ තත්ත්වයක තියෙනවා. ඒ කියන්නේ මෙයාලා සාමාන්‍ය යමක් තියෙන කට්ටිය බව බැලුවමට මේ සංගණිතකාරයාගේ තොරතුරු බැලුවම අපිට කියන්න පුළුවන්. ඒකත් එක්ක මම හිතන්නේ මේ හම්බෙලා තියෙන ස්කෝර් එකක් ගොඩාක් අඩුයි. කියන්නේ දුප්පත්කම පැත්තට තියෙන ස්කෝර් එකක් නෙමෙයි මේක තියෙන්නේ. ඒ හින්දා අපි හිතන්නේ මේ සංගණිතකාරය එකතු කරලා තියෙන තොරතුරු ගොඩක් නිවැරදි වගේ. සහ අපිට අත බැලුමට තේරෙනවා මෙයා උත්සාහ කරලා තියෙනවා සංගණන නිලධාරියාට ලබා දුන්නු තොරතුරු වෙනස් කිරීමක් කරන්න. එතකොට අපි මේ තොරතුරු මත පදනම්ව තමයි මේ අවස්ථාවේදී මොකක් හරි තීරණයක් ගන්න ඕනේ. හරියට හරි. ඒක තමයි අපිට කමිටුවක් විදිහට ඒකින්ද තීරණය කරන්න පුළුවන් නේද සංගණන තොරතුරු හරි කියලා. ඔව් අනිවාර්යයෙන්. එතකොට අපිට මේ අභියාචනයේ ඉදිරිපත් කරලා තියෙන තොරතුරු ලොකු වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා සංගණනයේ අවස්ථාවේ තොරතුරු නිවැරදි කියන තීරණය අපිට මේ කමිටුව අවස්ථාවේ පිළිගන්න පුළුවන්. එකයි. අපි දැන් ලෑස්ති වෙන්නේ අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා තියෙන දෙවෙනි අභියාචනාව විභාග කරන්න.
එතකොට මේක ඇත්තරම් බලමට මට මේ තොරතුරු දිහා බලපු හාම මේක විශේෂ කාරණයක් තියෙනවා මිස් මේක ඇත්තරම මේ අභ්‍යාචනය සඳහන් කරන්නේ අභ්‍යාචනාව අවස්ථාවේදී ඉදිරිපත් කරපු තොරතුරුවල වෙනස්වීමක්. ඒ කියන්නේ අභ්‍යාචනා කමිටු අභ්‍යාචනාවේ සංගණනය අවස්ථාවේදී මෙයාගේ තොරතුරු වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ සංගණනය අවස්ථාවේ හිටපු පවුලේ සමාජිකයෝ සංඛ්‍යාවයි දැන් එයා අභ්‍යාචන ඉදිරිපත් කරන පවුලේ සමාජිකයෝ සංඛ්‍යාව අතර වෙනස්වීමක් සඳහන් කරනවා. සර් කියපු එක හරියටම හරි මමත් ඒක දැක්කා. මේගොල්ලෝ සංගණනයේදී ඉදිරිපත් කරලා තියෙන්නේ පවුලේ සමාජිකයින් 4 දෙනෙක් කියන. හැබැයි අභ්‍යාචනාව ඉදිරිපත් කරනකොට පවුලේ සමාජිකයින් 5 දෙනෙක් විදියට ඉදිරිපත් කරලා තියෙනවා. එතන ඉදිරිපත් කරලා තියෙන 5 වෙනි කෙනා ආබාධිත දරුවෙක්. අනිවාර්යයෙන්ම මේකේ නිවසට ගිහිල්ලා නැවත තොරතුරු එකතු කරලා සංගණනය කරන්න වෙනවා. මේ ඒකේ මේ මට චුට්ටක් කියන්න පුළුවන්ද මේ ෆෝම් එකේ වයස කීයක්ද සඳහන් වෙන්නේ කියලා? අවුරුදු 18ට වැඩි කියලා තමයි පෙන්නන්නේ. 18ට වැඩි කියලා තමයි සඳහන් වෙන්නේ. අපි ඡන්දහිමි නාමය කෙනෙක් අපි පරීක්ෂා කරලා බලමු නේද? ඔව් අපි මේ ළමයාව එහෙමද අපිට මේ පහවුරු කරගන්න පුළුවන් මේ ඡන්දහිමි නාමය කෙනෙක් බැලුවොත් එහෙම පිටත බලමු. බලමු. මට මේ ළමයාගේ ID කාඩ් නම්බර කියන්නද? 2004යි 14යි 32යි 89යි 78 89යි 78 ඔව් ඒ ළමයා ඉන්නවා මේ ලිස්ට් එකේ. ඡන්දහිමි නාමය කෙනෙක් එයා මේ ලියාපදිංචි වෙලා ඉන්නවා මේ වගේ. ඒ කියන්නේ එයා අවුරුදු 18ට වැඩි ළමෙක්. ඒ කියන්නේ මේ අභ්‍යාචනය මෙයා සඳහන් කරලා තියෙන කාරණේ නිවැරදි. මේ වගේ අවස්ථාවක නම් අපිට අභ්‍යාචන කමිටුව විදිහට තීරණය කරන්න තියෙන්නේ මේක නැවත සංගණනයකට යොමු කරන්න ඕන. එතකොට ගොඩක් වෙලාවට අපි මේකට ශේෂ්ත්‍රයට සංගණන නිලධාරියෙක් යවන්න ඕන. එතකොට මගේ ගිණුමෙන් මට අදම තීරණය කරන්න පුළුවන් දිනයක් සහ සංගණන නිලධාරියෙක් මේකට අවශ්‍ය සංගණනයට යොමු කරන්න. මම එහෙනම් මෙතනින්ම ඊට අදාළ තීරණය ලබා දෙන්නම් සංගණන නිලධාරියෙක් නම් කරලා ශේෂ්ත්‍රයට යාමට යාට දිනයක් පද්ධතිය තුළින්ම සකස් කිරීමක් සිද්ධ කරනවා. ඒක හොඳයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා තියෙන අභ්‍යාචන දිහා බලපුවාම අද ඇත්තටම අපිට දවස් එක විදිහේ අභ්‍යාචන ඇවිල්ලා තියෙනවා. දැන් මේ ඇවිල්ලා තියෙන අභ්‍යාචනය බලපුවාමත් ඒකත් ටිකක් විශේෂ අභ්‍යාචනයක් කියලා මට හිතෙන්නේ. මේක ඇත්තටම විශේෂයෙන්ම මේ ඉල්ලුම්කාරයා අභ්‍යාචනාව තුළ සඳහන් කරනවා එයා සංගණනීය අවස්ථාවේදී ලබා දුන්නු ආදායම් ප්‍රමාණය සහ දැන් අභ්‍යාචනයේ ලබා දෙන ආදායම් ප්‍රමාණය අතර ලොකු වෙනසක් පෙන්වන්න කරනවා. ඒ කියන්නේ මේක ඇත්තටම පොඩි ගැටලුකාරී තත්ත්වයක් මට බැලුබැලමට පේන්න තියෙන. මිස් මොකද මේ ගැන හිතන්නේ? මට හිතෙන්නේ අපිට මේක තහවුරු කරගන්න තියෙන හොඳම ක්‍රමය ආදායම් වාර්තාවක් ඇඳවෙන එක. මොකද මිස්? මමත් ඒකට එකගයි. මොකද මෙයා ගොඩක් දුක් ගැනවිලි ඉදිරිපත් කරලා තියෙනවා. එයාගේ දරුවෝ සලකන්නේ නැහැ වගේ ගොඩක් දේවල්. ඉතින් මේ මිනිස්සුන්ට ගොඩක් දේවල් ඇති අපිත් එක කියන්න. අපි ඒ නිසා අභියෝජන කමිටුවට කැඳවමු. පැහැදිලිවම ඔයාලගේ අදහස මොකක්ද ඒක සම්බන්ධව? ඔව් සර් මාත් හිතන්නේ මේ අපි මෙතෙන්ට කැඳවන එක හොඳයි. සාමාන්‍යයෙන් දැන් අපි මේ අපේ නිර්ණායක 22 මොන හරි වෙනසක් වෙනවා නම් ඒක ලිඛිතව තහවුරු කරලා මේක කාරණා විභාග කරන එක හොඳයි. මොකද ඒක අත්‍යවශ්‍ය කාරණයක්. ඒකත් එක්ක මම හිතන්නේ මේ අපි ආදායම් වාර්තාවක් එක්ක මෙයා අපි මෙතෙන්ට කැඳවමු නේද? ඔයා මොකද කියන්නේ ඒක? අනිවාර්යයෙන් මාත් හිතන්නේ ඒක තමයි හොඳම ක්‍රමය කියලා. මම හිතන්නේ කමිටුවක් විදිහට අපි ඒ තීරණය ගන්න ඕනේ. මොකද දැන් මේ ආදායම් තත්ත්වය විතරක් නෙමෙයි කමිටුවක් විදිහට අභ්‍යාචන ඉදිරිපත් කරලා තියෙන කාරණා සම්බන්ධයෙන් මොනවා හරි ලිඛිත සාධක අපිට ඕන වුණොත් අපිට අභ්‍යාචන ඉදිරිපත් කරලා තියෙන පුද්ගලයා කමිටුව හමුවට කැඳවන්න පුළුවන්. එහෙම වුණොත් අපි මේ කෙනාව කමිටුව හමුවට කැඳවමු. මට මගේ පද්ධතිය හරහා මේ කෙනාට දිනයක් සහ වේලාවක් යෝජනා කරලා කෙටි පණිවිඩයක් යවන්න පුළුවන්. එතකොට මේ වෙනස් වෙන තොරතුරු සම්බන්ධයෙන් එයාට ලිඛිත සාක්ෂි සාධක අපිට කමිටුව හරහා ඉදිරිපත් කරලා අවසාන තීරණය ඒ දවසේ ලබා දෙන්න පුළුවන්. එහෙනම් මේ විදිහට කරමු නේද? හරි. අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා තියෙන අභ්‍යාචන විතරක් නෙමෙයි පද්ධතිය තුල අපිට දැන් කමිටුවක් විදිහට විරෝධතාත් විභාග කරන්න සිද්ධ වෙනවා. එතකොට අපි බලපු අභ්‍යාචන වලින් පස්සේ අපිට දැන් තියෙන්නේ කමිටුවක් විදිහට
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පද්ධතිගත වෙලා තියෙන සහ ලිඛිතව අපිට ඇවිල්ලා තියෙන විරෝධතා සම්බන්ධයෙන් කමිටුවක් විදිහට තීරණය ලබා දෙන්න. අපි බලමු පළවෙනියටම මොකක්ද ඇවිල්ලා තියෙන විරෝධතාවය කියලා. මෙන්න මේක තමයි විරෝධතාවයක් විදිහට පළවෙනියට සඳහන් වෙන්නේ. මෙතන හැබැයි මේ අපි බලනකොට ඒගොල්ලන්ට ලකුණු ගිහින් තියෙන මට හිතෙන 70ට වැඩි අයත් ඉන්නවා සෞඛ්‍ය ගැටලු තියෙන අයත් ඉන්නවා. ඔව් ඇත්තටම 70ට වැඩි මෙතන දෙන්නෙක් පෙන්වන්න කරනවා. සහ ඒ අයගේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් එයාලට ඇත්තටම අපේ නිර්ණායක අනුව ලකුණු එකතු වෙලා තියෙනවා. මිස් මම ඔයාලට QR එක කිව්වා පොඩ්ඩක් මිසුත් පොඩ්ඩක් බලන්න ඒක සම්බන්ධයෙන්. ඔව් සර් මෙයාගේ ගෙදර තත්ත්වය බැලුවහම නම් ඇත්තටම හොඳ තත්ත්වයේ ගෙදරක් තියෙනවා. අස්සෙසුම දෙන්න සුදුසුයි කියලා නම් හිතෙන්නේ නැහැ. අනිත් එක තමයි ඉලෙක්ට්‍රිසිටි යුනිට් ගාන. ඒක 150ක් තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඉලෙක්ට්‍රිසිටි යුනිට් ප්‍රමාණය වැඩි. ඉලෙක්ට්‍රිසිටි යුනිට් ප්‍රමාණය වැඩි කියන්නේ යුනිට් 150ක් කියන්නේ ලොකු බිල් එකක් මේ ගෙදරට එනවා වෙන්න පුළුවන්. අභ්‍යාචන විරෝධතා ඇවිල්ලා තියෙන වගේ බලන්න මහත්තයා ඔතන දැන් අපිට ලිඛිත ඇවිල්ලා තියෙන විරෝධතාවල මොන වගේ කාරණාද සඳහන් වෙන්නේ? ඔව් දැන් මෙතන විරෝධතා කීපයක්ම තියෙනවා සර්. ඒකේ මේ දැන් අපි බැලුවම මේකේ තියෙන විරෝධතාවල මේ හැම එකෙම පොදු කාරණා කීපයක් මම දැක්කා. ඒකේ මේ එකක් තියෙනවා මෙයාට අක්කර දෙකකට ආසන්න ඉඩමක් තියෙනවා මේ වගා කරපු එකක් දැනට. ආදායම් උපයන එකක්. ඒක මේ විරෝධතා තුනේම තියෙනවා. නාමික එකක් සහ නිර්නාමික දෙකක් තියෙන මෙතන. එතකොට ඒක පොදු කාරණයක්. ඒ වගේම යාගේ නෝනට හොඳ රස්සාවකුත් තියෙනවා. ඒකත් මේ දෙකකම සඳහන් ඔව් වෙනවා. ඒක තමයි සර්. මේ දෙකකම තියෙනවා. ඒකත් සඳහන් වෙලා මේ යාගේ නෝනටත් හොඳ ස්ථිර රැකියාවක් තියෙන නෝන කෙනෙක් ඉන්නේ. ඇත්තටම දැන් මේ වාහන විරෝධතා දිහා බලපුවාම පද්ධතියට යාදී කියන්නේ සංගණන අවස්ථාවේදී යාදීලා තියෙන තොරතුරු සහ විරෝධතාවල ඉදිරිපත් කරන කාරණා අතර ලොකු වෙනස්කමක් තියෙනවා. එතකොට මෙයා සාමාන්‍යයෙන් තොරතුරු වසන් කිරීමක් වගේ දෙයක් තමයි ඇත්තටම වෙලා තියෙන්නේ. එතකොට ඉතින් අපිට මේ තොරතුරු මත පදනම්ව සහ විරෝධතා මත පදනම්ව තීරණයක් ගන්න වෙනවා. ඔයාලා මොකද හිතන්නේ මේක සම්බන්ධයෙන්? මම හිතන්නේ අපි අස්සසුමට නුසුදුසුයි කියලා තීරණයක් ගමු. ඔව් ඒක තමයි සාමාන්‍යයෙන් යුනිට් 150ක් ගෙදරක කරන්ට් එක පාවිච්චි කරනවා කියන්නේ ඒක අපිට දුප්පත් කියලා හිතන්න අමාරුයි නේද? ඒකත් ඇත්තටම විශේෂ කාරණයක්. එහෙමනම් අපි මේ මහජන විරෝධතා කියන ඒවා පිළි අරගෙන විරෝධතා කිහිපයක් තියෙන නිසා මෙයා අසස්මට නුසුදුසුයි කියන තීරණය කමිටුවක් විදිහට ලබා දෙනවා. මං හිතන්නේ අපිට කමිටුවට ගොඩක් විරෝධතා ඇවිල්ලා තිබ්බයි. විරෝධතා අතර මේකත් ටිකක් විශේෂ විරෝධතාවයක් කියලා මට හිතෙන්නේ. මිස්ටුට්ටක් බලන්න මේක ඇත්තටම එක විරෝධතාවයක් නෙමෙයි විරෝධතා දෙකක් පිළිබඳව සඳහන් වෙනවා. මං හිතන්නේ අපිට මේ ගැන මොනවාරි ලිඛිත තොරතුරු වගේක් ආවා. ඔව් සර් මේ පුද්ගලයාට විරෝධතාවයක් තිබුණට ඇත්තටම මේ පුද්ගලයා මිය ගිහිල්ලා තියෙන්නේ. මම ග්‍රාම නිලධාරී මහත්මයාට කියලා මරණ සාතිකේ කොපි එකක් ගෙන්න ගත්තා. ඔබ ඔව් මේක ඇත්තටම මේ තනි පුද්ගලයෙක් මේ වෙද්දි මිය ගිහිල්ලා තියෙන ග්‍රාම නිලධාරිය ගැන සාතික කරලා තියෙනවා. මම දන්න විදිහට මම තනියෙන් තමයි ජීවත් වෙන්නේ. කාටවරුත් මෙයාට හිටියේ නෑ. ඔව් ඇත්තටම මේ පුද්ගලයා දැන් මිය ගිහිල්ලා ඉන්නේ. අපි දන්නවා මේ දන්න කියන පුද්ගලයෙක් තනියෙන් තමයි ජීවත් වෙන්නේ. දැන් කොහොමත් මෙයා මිය ගිහිල්ලා ඉඳලා අපි මෙයාව ලේඛන ඉවත් කරා නම් හොඳයි කියලා හිතනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක පැහැදිලිවම අපිට කමිටුවක් විදිහට තීරණය කරන්න පුළුවන්. මොකද මෙයා තනි පුද්ගලයෙක්. මේ වෙද්දි මිය ගිහිල්ලා තියෙන නිසා අපිට මේ සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයෙන් මෙයාව අයින් කරන්න පුළුවන්. ඔයාලා ඒකට එකඟයි නේද? ඔව් අපි. මගේ ගිණුම තුල ඒකට අවකාශය තියෙනවා. එහෙනම් මම මෙයාව සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයෙන් ඉවත් කිරීමක් සිදු කරනවා.